නිවන කියලා කියන්නේ සමස්තය එකවර දැකීම. සංඛ්‍යාතයෙන් නිදහස් වීම. සමස්තය එකවර දැකීම. එක එක බල හිටපු කට්ටියන්ට එක සැරේටම දේශනාවක් ඇහුණා. සියල්ල එකට බලන්න පුළුවන් කියලා ඒ කට්ටිය කිව්වා. අපිත් ඇවිල්ලා බැලුවා. බලන දවසේ බොඳ වුණා. බලනකොට බොඳ වුණා. මුලින්ම ටික දවසක් ගියයින් පස්සේ එකක් විතරක් බලන්න බැරි වුණා. පස්සේදී සමස්තයම පේන්න ගත්තා. මුලින් බොඳ වුණා, දැන් සමස්තයම පේනවා කියලා තේරෙන කට්ටිය මගපල නෙලාගතපු කට්ටිය වෙනවා. මේ කට්ටිය පස්ස හැරිලා බැලිය යුතු වෙනවා. තවත් මේ සමස්තය දකින්න බැරි කට්ටිය ඉන්නවද කියලා. ඒ වගේ කට්ටිය මහ පොළොව තරම් ඌ දූවිලි ප්‍රමාණයක් ඉන්නවා කියලා තේරුම් ගත යුතු වෙනවා. ගෞතම බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. ගිනිගත් ගෙයින් ගැලවෙන කට්ටියන්ට යාන 3ක් පිරිනමනවා කියලා. අජරත, ගවරත, මුවරත කියලා. ඒ යාන 3 අරිහත් බෝධිය, පච්චේක බෝධිය, සම්බෝධිය. සම්බෝධිය ඇවිල්ලා මාර්ගයක්. නමුත් මේ තුන් දෙනාම ගිනිගත් ගෙයින් ගැලවිලා ඉන්නේ. ගිනිගත් ගෙයින් ගැලවුණාට බුදුන්ගේ දොරටුව ඒ කට්ටියන්ට අයිතිව නොපවතින. විශ්වයට දොරටුව විවෘත කරන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙකුටයි. අනික් කට්ටිය ඒ විවෘත කරපු දොරටුව අනික් කට්ටියන්ට දේශනා කරගෙන යන එක විතරයි කරන්න තියෙන්නේ. එතකොට සුමේද කියන තාපසයා ගිනිගත් ගෙයි දොරටුව හොයන කෙනෙක් වෙනවා. බුදු වෙන්න බෑ, රහත් වෙන්න පුළුවන් කෙනෙක් වෙනවා. බුදුවරු මේ ගිනිගත් ගෙයින් මිනිසුන් එළියට ගන්න. බුදුවරු ගිනිගත් ගෙයින් මිනිසුන් එළියට ගන්න. එළියට අරගෙන යාන 3ක් පෙන්වනවා. මං ඉන්න යානෙත් මෙන්න මේකේ කියලා කියනවා. උඹලා ඉන්න යාන මේවා කියලා කියනවා. පච්චේක බුද්ධත්වය පෙන්නනවා, අරිහත් බුද්ධත්වය පෙන්නනවා. ඒ වගේම සම්බෝධි මාර්ගය පෙන්නනවා. ඒක මාර්ගයක්. සම්බෝධි කියන්නේ මාර්ගයක්. අරිහත් බුද්ධ කියලා කියන්නේ සතර අපායෙන් සහ සංසාර චක්‍රයෙන් එතර වීමක්. තව ආධ්‍යාත්මික තලතිය පෙන්නනවා 31ට වැඩිය. 31ට වැඩිය පෙන්නනවා රහත් දුනයින් පස්සේ. ඒවා මේ ගිනිගත් ගේ ඇතුලේ කතා කරන්න හොඳ නැති නිසා ගිනිගත් ගේ ඇතුළට දොරටුව විතරක් දෙනවා 180 කියලා.